අපේ ජනවරම මොකද්ද? ජනවරම තමයි අපේ රටේ පහුගිය කාලේ වෙච්ච අපරාධ දූෂණ වංචා පරීක්ෂණ කරන්නේ. සාහය අපරාධකරුවන්ට දඬුවම් දෙනවා. ඒකට ජනවරමට අනුව තමයි ඒ ආදාළ කරන ආයතන අල්ලස් කමිෂන් වෙන්න පුළුවන්. පොලිස් විවර්චනාංශ වෙනවා. ඒවට අනුව මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒක නිසා සිතේත් පරිගැනීමක් නෙමෙයි. පරිගැනීමක් නෙමෙයි ජනවරමත් කරන්නේ. ඒක නිසා ඒකට අනුව කරනවා. හැබැයි අපිට පුද්ගලයා ඉලක්ක කරගෙන තව මේ නම් ඉලක්ක කරගෙන එහෙම දෙයක් නැහැ. අපිට ඉලක්ක වෙලා තියෙන අපරාධ කරුවා දෙසට. නිසා ඒකට අදාළ කරන ආයතන වලට අපි ස්වාධීනත්වය බාර දීලා තියෙනවා. ඒ ආයතන ඒ අදාළ කරන පරීක්ෂණ කටයුතු කරනවා. නිසා මිනිස්සුත් බලන් ඉන්නවා. මේ ආණ්ඩුව ඇතුළේදී අපරාධකරුවන් පිළිබඳ නිවැරදි පිළිදරව් කරලා ඒ වගේම අපරාධකරුවන්ට දඬුවම් දෙනකුණු ඒ වගේම අපරාධකරුවන්ගේ දේපල නැවත ආණ්ඩුව ඇතුළට අත්පත් කර ගැනීම වෙනුවෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපිත් විශ්වාස කරනවා. ඒක නිසා ඒකේ තරම කොයිතරම්ද කියලා අපිට දැනෙමින් තියෙනවා. මොකද අපරාධකරුවන්ට ඒ අපරාධයේ සුවඳ ඒගොල්ලන්ට සුවඳ ජනතාවට ගඳයි. ඒ නිසා මේ සුවඳ ඒගොල්ලන්ට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට දැනෙමින් තියෙනවා දේශපාලනික වශයෙන් මේ අපරාධකරුවන්ට මොකද්ද වෙන්න යන්නේ කියන එක දැනෙමින් තියෙනවා. ඒක නිසා තමයි ඒගොල්ලෝ කුඩාක් කලබල වෙලා තියෙන්නේ. කුඩාක් කලබල වෙන්නේ. ඒ නිසා දඟලන්න හැමතැනින්ම පටන් අරගෙන තියෙනවා. ඒකෙන් අපිට පෙන්නෙමින් තියෙන්නේ මේ අපේ රටේ විමර්ශන ඉතාමත් හොඳින් අපරාධකරුවා සොයාගෙන යනවා. ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තු සහ ජනවරම. සාහිතුමාගේ පුතාටත් තැන් වල ගිහිල්ලා මේ වොයිස් කට් දීදී මේ අඬන්න ඕනේ නෑ. මේ අපේ පරිගන්න යනවා කියලා අඬන්න ඕනේ නෑ. පුතාට කියන්න තියෙන්නේ මේ තාත්තා සතුටෙන් යන්නේ. තාත්තට ගිහිල්ලා ඒක ප්‍රකාශයක් දීලා එන්න එච්චරයි. ඒකට අනුව අනිකුත් විමර්ශන කටයුතු කරා. ඒ නිසා පුතාට අඬන්න නැතුව ඉන්න කියලා තාත්තට පණිවිඩයක් දෙන්න තියෙනවා.